මචං ඔන්න ටෝන් ෆයර් එක අපි යම් වෙඩි කතා නැතුව වීඩියෝ එකට මුලින්ම 112 ස්පින් එකක් දීලා බලමු අපි එයිද කියලා. මම කලින් මේකට ජෙම් 1800 කරුවා මට ආවේ නෑ. ඒක කිට් එකක් මම දවල් කරුවේ. ටයිම් එක බලලා රෑ තමයි කරගන්න ඕන. මට තියාගෙන ඉන්න බැරිම කමට ජෙම් දාගෙන ඉවරලා පුදුම ඉට්ටාවේ කිටියේ මං ඉන්න කරුවා ආවේ නෑ. කිට් එකක් තියා එක එක කෑලිමයි ආවේ. ජෙම් 2300 විතර මං කරුවා කෑලි ආවේ මට කෑලි 150ක්වත් ආවේ නෑ. 100ක් විතර ආවේ මට කෑලි. මං ඉන්න දැන් පාන්දර 2:00ට කරුවේ මේ පාර මේ අපි බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියට වීඩියෝ එකේ. මචන්ලා මම සුල්තාන් සීන් එක නම් කරගන්නේ නෑ. මොකද ගොඩක් මේ ජෙම් දාන්න මේ දවස්වල ගල්ලිත් නෑ අතේ. ඒ නිසා ගෝල් රොයල් එකක් එහෙම දීලා පොඩි ට්‍රික් එකක් එහෙම දාලා කරගන්නේ. එකපාර කරුවා කියලා එහෙම ඉන්නේ ගොඩක් දුරට. ගොඩක් හදිසි වෙන්නේ නැතුව හිමීට කරගන්න ඕන. නැත්තම් එහෙම සුල්තාන් සීන් එකේ කරුවා මචං ඉතින් එන්නේ නෑ. ජෙම් 9000ක් ගියත් 10000ක් ගියත් ඉන්නේ නෑ. ඒක ඉතින් කොහොම කිව්වත් එන්නේ නෑ. කොහේ හරි ලක්කයක් තිබිලා આવොත් තමයි ඉතින්. ඔයාලත් තේින්ද ට්‍රික් එකක් දාන්න ඔය තියෙන YouTube එකේ එහෙම දාලා තියෙනවා වීඩියෝ. ඒවා බලලා පොඩ්ඩක් අදහසක් ගන්න මුලින්ම කරකන්න කලින්. නැත්තම් එහෙම ඉතින් අපරාධේ ජෙම්. මම දැක්ක මගේ කලින් වීඩියෝ එකට දාලා තියෙනවා කමෙන්ට් දාලා තියෙනවා ජෙම් 6500 වලට කරගොලත් එක ක්‍රිමිනල් කිට් එකක්වත් ඇවිල්ලා නැහැ. එක්ස්චේන්ජ් කරන්න තමයි වෙලා තියෙන්නේ. එහෙම වුණොත් අපරාධේ. ඉතින් ටයිම් එක බලලා. මොකද දවල් වරු එහෙම කරගන්න මේවා දවල්ට එන්නෙම නැහැ. මම මේ ටක් ගාලා කරකන් යනවා වගේ තුනට මම එහෙම නෙමෙයි මම ට්‍රික් එකම දාලා තමයි කරගන්නේ. මම ඒවා වීඩියෝ එක සික්කනේ ඉඳලා මම ඒවා කපලා තියෙන්නේ. ඒවා කොට කරලා තමයි හදලා තියෙන වීඩියෝ එක. දැක්කනේ 25 එකක් කරකෝලේ කරලා මේ 112 එකක් දුන්නා විතරයි කිට් එක ආවන්නේ. මං ක්‍රිමිනල් කරගන්න කලින් මගේ පේජ් එකට මේ YouTube එකේ දාලා තිබ්බ ෂෝට් වීඩියෝ එකක්. ඒකෙන් ඉතින් කමෙන්ට් ආවිල්ලා තිබ්බා යාළුවන්ගෙන් මේ කරගොන විදිය ටයිම් එක ඒව ගැන ගොඩක් විස්තර දාලා තිබ්බා. ඒව බලලා තමයි මාත් කරගන්න ගත්තේ. මේ වගේ වීඩියෝ එකක් එහෙම බලලා එයාලා කරගන විදිය ඔය සමහරක් කට්ටිය කරගොන යනවා ජෙම් 6 9000 එහෙමත් යනවා. ඒ වගේ ගියාට ඉන්නේ කිට් එක ඉතින් පව් ඉතින්. එයාලා ඔහේ කරගෙනවා. එයාලට නම් ඉතින් මේ වීබෙට් තිනින්ද ගරිනකින් හම්බෙනවා. අපිට එහෙම නැහැනේ. අපි හින්දා ගානට මේ ජෙම් 1000 2000 දාගන්න පුළුවන්. ඒ ගානට ගන්න පුළුවන් උපරිම විදියට ට්‍රික් එක දාලා වෙලා අරගෙන කරගොල ගන්න ඕනේ. ඉතින් නැත්තම් අපරාධයි. හරි ජෙම් ඉවරයි වගේනේ. බලමු තව ස්පින් දෙකක්. ඔව් ස්පින් දෙකක් දුන්නේ. ගේ ස්පින් දෙක දීලා බලමු. අන්තිමට ලක්කයකටත් આવුත් එහෙම ගොඩක් දුරට එහෙම එනවා ඉතින්. බලමු. හරි මම මේ තව M1400ක් විතර දාගෙන ඉන්නම්. ගෝල් රොයල් එකක් දීලා කරකවල බලමු. ගෝල් රොයල් එකක් දීලා අනිවාර්යෙන් කරගන්න ට්‍රික් එක එහෙම දාලා ක්‍රියයි පාරක් දාලා එහෙම ඇවිල්ලා තමයි කරගන්න ඕනේ. නැත්තම් ඉන්නේ නෑ ඉතින්. අන්න වැදුනා දැක්කද? ට්‍රික් දාලා තමයි කරගන්න ඕනේ. එතකොට එනවා දැක්කද? ඒකත් හරි රෙඩ් එක ආවා වගේ තමයි. ඉතින් අර පාට වෙනස් වෙන එක තමයි අවුලකට තියෙන්නේ. කමන්නේ ඒක හරි වටිනවා. ඉතින් කැලි ID යන්නේ නැත්තම් ගත්තොත් එහෙම දැන් කිට් දෙකක් තියෙනවා. මං නැත්තම් හිතන් හිටියේ මේකේ මේ ටෝකන් 400ක් එකතු කරලා කහ පාට එක ගන්න. දැන් කිට් දෙකක්ම ආවනේ ජෙම් ගන්නට. හරි දැන් එහෙනම් අපි ඊළඟට මේ ගන්න ඕන එක්ස්චේන්ජ් කරලා ගන්න ඕන එක කමෙන්ට් එකක් දාන් යන්න. රතු පාට එකද කොළ පාට එකද කියලා ඔයාලා කැමති එක කමෙන්ට් එකක් දාන් යන්න. වැඩිම කමෙන්ට් තියෙන එක මං ගන්නම්. මං ගාව තියෙන්නේ ඔන්න ඔය ක්‍රිමිනල් ටික තමයි. ඉතින් රතු එකයි කොළ එකයි ඒ දෙකෙන් එකක් ඔයාලා කියන්නකෝ බලන්න. මම එකක් ගන්න. ඔයාලා එක්කෙනෙක් මේ වැඩිම ලයික් තියෙන කමෙන්ට් එකට වීක්ලි එකක් දෙන්න. දාගෙන යන්න බලන්න කමෙන්ට් එක ID එක.